ළමයි අපි මේ කාලේ හොඳට ඉගෙන ගන්න ඕන. උපාධිය දක්වා යනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද්ද නිමල් පෝස්ට් ග්‍රැජුවේට් කියන්නේ? ඒක තැපල් මාමට දෙන උපාධියනේ සර්. නෑ නිමල්, ඒක එහෙම එකක් නෙවෙයි. ඊයේ මම ඩොබීට කිව්වා වනාන්තරය ගැන රචනාවක් ලියන්න කියලා. ඩොබී ඒක ලියාගෙන ආවද? ඔව් සර්, මම ලියාගෙන ආවා. එහෙනම් කියවන්නකෝ බලන්න. කැලෑවේ විවිධ වර්ගයේ සතුන් ජීවත් වෙයි. කැලේ සතුන් සමග නිතර ගැටුම් ඇති කරගන්නා පක්ෂියා වලි කුකුලා වන අතර ශාක වර්ග පමණක් ආහාරයට ගන්නා සත්වයා පලාපොළඟා නම් වෙයි. උපතින්ම ඇස් නොපෙනෙන පක්ෂියා කනකොකා වන අතර පොල් පමණක් ආහාරයට ගන්නා සතා පොල් බූරුවා ලෙස හඳුන්වයි. කැලේ පුටු මේස කබඩ් සියල්ල වඩු කුරුල්ලා සාදන අතර බොහොමයක් කැලේ සොරකම් සිදු කර ඇත්තේ සුදු රෙදි හොරා විසින්ය. කැලේ බීම කඩය කිරි ඉබ්බා විසින් පවත්වාගෙන යන අතර වතුර බෙදා හරිනු ලබන්නේ දියකාවා විසින්ය. කැලේ කුළුබඩු ව්‍යාපාරය කහ කුරුල්ලා විසින් කරන අතර හකුරු සාදනු ලබන්නේ පැණි කුරුල්ලා විසින්ය. කැලේ සැලුන් එක කොණ්ඩා කුරුල්ලා විසින් පවත්වාගෙන යන අතර ජ්‍යෝතිෂය කටයුතු සියල්ල කරන්නේ තාරකා ඉබ්බාය. කැලේ ආභරණ සාප්පුව මාල ගිරවා කරගෙන යන අතර සහල් බෙදා හරිනු ලබන්නේ වී කුරුල්ලා විසින්ය. කැලේ මල් වර්ග බොහොමයක් ඇති අතර සුවඳ මලක් යොදාගෙන සාදන කෑම රෝස් පාන් ලෙස හඳුන්වයි. හොඳයිද සර් මගේ රචනාව? හොඳයිද? තමුන් මේක ලියාගත්තේ හැරි පොටට කියලාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැනගත්තොත් තමුන්ගේ රචනාව ලෝක උරුමයක් කරනවා. හලෝ ළමයි, මගේ නම ඩොබී. මගේ අලුත්